ස්තුතියි මමයි ප්‍රශ්නය ප්‍රකාශයක් ඔබතුමා ඉෂ්ට සිද්ධ කරා. ඇත්ත වශයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඔය කොච්චර කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි අපි විශේෂයෙන්ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දය දුන්නා. අපි ඇමතිතුමාට විරුද්ධව 36ක් ඡන්දය දුන්නා. නමුන්නාන්සලා අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්නේ තිබුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්නේ තිබුණා ඊයේ රෑ. කුරුවිට අද උදේ ඒ වගේම ඔබතුමා කියන ආකාරයට පල්ලන්සේන ඒ බන්ධනාගාරෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන. එකක් මතක තියාගන්න, කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මත්ද්‍රව්‍ය ඒ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මේට වැඩිය ලොකු අවධානයක් යොමු කරලා මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට ඔබතුමන්ලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. යෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් මේක අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මම මුලිනුත් පැහැදිලි කරා මේ මීගොම බන්ධනාගාරයෙන් පටන්ගෙන අද පල්ලංචේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙන මේ නොසන්සුන්කාරී තත්ත්වය යම් සැලසුම් සහගත කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියන සැකය මතුවලා තියෙනවා. මේ මම කිව්වා වගේම මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා, මහජන ආරක්ෂාව සහතික කරනවා. ඒ වගේම බන්ධනාගාර තුල තියෙන රැඳවියන්ගේත් බන්ධනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් තමයි මේවා යම් පාලනයට නතු කර ගැනීමට උත්සාහ කරමින් මේ සඳහා කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙල කීපයක් යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතියෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්ව කරුවන්ගේ කැඳවීමක් කරලා තියෙනවා. ඒ හින්දා වහවා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.